ආයුබෝවන් all one YouTube නාලිකාවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. මාගේ වීඩියෝස් වලට කැමති නම් මාගේ channel එක subscribe කරන්න. වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න නම් bell button එක click කරන්න. හොඳයි අපි බලමු මුලින්ම අපිට මොනවද වමනා වෙන්නේ කියලා. පිටි ඕන වෙනවා, පොල් කිරි ඕන වෙනවා, ලුණු, තෙල්, ඒ වගේම ස්වභාවික වර්ණයන් සාදා ගන්න මම බීට් අලයක් සහ කටරොඩු මල් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම බිත්තර දෙකකුත් අවශ්‍ය වෙනවා. මම බිත්තර දෙක පොල් කිරි එකට දාලා කලවම් කරගෙන තියෙනවා. හොඳයි අපි බලමු දැන් කොහොමද මේ හදන්නේ කියලා. මුලින්ම මම බීට් අලයේ කැබලි කපා බ්ලෙන්ඩ් කර ගන්නවා. ජලය ස්වල්පයක් තමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව එය පෙරා රතු වර්ණයේ සකසා ගන්නවා. ඊළඟට මම කටරොළු මල්ගෙන මෙලෙස අතින් පොඩි කර නිල් වර්ණය සකසා ගන්නවා. කෘත්‍රිම වර්ණයන්ට වඩා ස්වභාවික වර්ණයන් ලොකු පොඩි කාටත් හිතකර වෙනවා. ඒ නිසා මම මෙම ක්‍රමය යොදා ගන්නවා. කිරි ටික දමා ගන්නවා. මම පොල් කිරි වලට බිත්තර දෙකක් එකතු කරගෙන තියෙනවා. බිත්තර දෙකත් ඒ සමග මේකට දා ගන්නවා. දැන් අපි හොඳින් අතින් අනා ගන්නවා. පෙනෙන පරිදි හොඳින් අතින් අනන්න. දෑත් පිරිසිදු කරගෙන මේ ආහාර සකසන්න. මේ වගේ බැටර් එකක් අපිට එනවා. එයා අපි පැයක් පමණ පිපෙන්න හරිනවා. මේ තියෙන්නේ පැයකට පස්සේ මගේ මිශ්‍රණය. දැන් අපිට මම සකසාගත්තු පොල් පැණි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ බැටර් එකට ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරගන්නවා. දිය ගතිය මදි වගේ නම් ඔයාලට පුළුවන් මේකට ආපහු පොල් කිරි ටිකක් එකතු කරගන්න. දැන් මම මේ මිශ්‍රණයෙන් ටිකක් වෙනම භාජනයකට දාලා ඒකට මම හදාගත්තු රතු වර්ණය යොදාගෙන හොඳින් කලවම් කරගන්නවා. මගේ නිල් වර්ණය දාලා මම ඒක කලවම් කරගන්නවා. හොඳින් කලවම් කරන්න. ඉතිරි වූ මිශ්‍රණයට අපිට කහ ස්වල්පයක් දාගන්න පුළුවන්. කහ ස්වල්පයක් තමා හොඳින් කලවම් කරගන්න. දැන් අපිට පාට තුනක් තියෙනවා. පොඩ්ඩෝ ආසම් පාට වර්ග. අපේ නම් පොඩ්ඩෝ ටික වට වෙලා ඉන්නවා. කෑම හදන්නත් කලින්ම. ඔයාලත් හදන්න ඔයාලගේ පොඩ්ඩක් ආස වෙයි. මුලින්ම අපි පෑන් එක රත් කරලා තෙල් ස්වල්පයක් ආලේප කරලා ඒට මිශ්‍රණය දමා කරකවා ගන්න. ඉන්පසු මේ වගේ රොටියක් අපිට ලැබෙනවා. පසුව ඒට පැණි පොල් දමා පෑන් කේක් එක ඔතා ගන්න. මේ විදියට ඔතා ගන්න. මේ විදියට හදපුවාම පැණි ටික එළියට එන්නේ නැහැ. දැන් අපි රෝස පාට එක රතු පාටට උරු එකක් හදලා බලමු. මේ තියෙන මගේ රතු පාටින් හදපු පෑන් කේක් එක. මේ විදියට ඔතා ගන්න. අපිට මේක ඉක්මනින් පහසුවෙන් අඩු මුදලින් හදා ගන්න පුළුවන්.
ඕනම උත්සවයක් වෙලාවට පුංචි අයගේ බර්ත්ඩේ පාටි එකට ඕන දෙයකට අපි දැන් නිල් පාට එකක් හදන විදිය බලමු. ඒකත් කලින් වගේම කරන්න. මේ තියෙන නිල් පාට එක ඔතා ගන්න විදිය මම දැන් ඔයාලට තවත් ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. එකම පෑන් කේක් එක පාටවල් දෙකකින් හදාගන්නේ කොහොමද කියලා. මම රතු පාටින් ගතු බැටර් එකෙන් ටිකක් පෑන් එකට දාලා මේ විදිහට තුනී කරනවා. ඊට පස්සේ තව පාටක් අරගෙන මම අනිත් පැත්තට දාගන්නවා. අනිල් පාට ගත්තේ. ඒකත් ඒ විදිහටම තුනී කරගන්න. රවුමට එන විදිහට. මේ තියෙන්නේ එකම රොටියේ පාටවල් එකම තෝසෙක පාටවල් දෙකකින් තියෙන විදිය. හරිම ලස්සනයි. පොඩ්ඩ ගොඩක් කැමති වෙයි. මේ තියෙන්නේ මගේ පාට පෑන් කේක්. ඔයාලත් හදලා රස බලන්න. මගේ වීඩියෝස් සමග දිගටම රැඳෙන්න මාව subscribe කරන්න, like කරන්න, යාළුවොත් එක්ක share කරන්න.